නමුත් මේ පනත සම්මත වීමෙන් පසුව මේ රටේ ඉන්න ජනතාවට සාක්ෂි ලබා දීමට තව දුරටත් යම් කිසි නිශ්චිත තත්ත්වයන් යටතේ යාමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් හරිම සතුටුයි මෙම ප්‍රගතිශීලී තීරණය අපේ ආණ්ඩුව පත් වෙලා මේ මාස 6-7ක් කාල සීමාවක් තුලදී කඩනමින් ලබාගත් නිසා. ඉතින් අදින් පසුව අපේ ජනතාව ඒ අධිකරණ පරිශ්‍රයට යන්නේ නැතුව තමන්ගේ නිවසේ ඉඳන් සාක්ෂි ලබා දීමේ හැකියාව ලබා ගන්නවා. විශේෂයෙන්ම අපේ සහෝදර සහෝදරියෝ ඉන්නවා විදේශගත වෙලා ඔවුන්ට සාක්ෂි ලබා දෙන්න තමන්ගේ නඩුව වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවට එන්න වෙද්දි ලක්ෂ 5-6ක් වියදම් කරන්න වෙනවා. නමුත් විදේශගත වෙන්න අපේ සහෝදර සහෝදරයන්ට ජනතාවට කියන්න කැමතියි මෙම පනත සම්මත වීමෙන් පසුව ඔබට ලංකාවට පැමිණීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඉන්න රටේ ඉඳන් සාක්ෂිය ලබා දීමට ඔබට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම මෙම පනතේ විශේෂත්වය වෙන්නේ එම සියලුම ප්‍රජාවන් සුබසිත සැලසෙන විදිහට තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ඉන්නවා වැඩිහිටි ප්‍රජාව ඉන්නවා. ඒ වගේම ආබාධිත ප්‍රජාව